ඉතින් හැමෝම සාදරයෙන් පිළිගන්න අපේ අලුත් වීඩියෝ එකට. ඉතින් මොකද්ද මේ සියල්ල අත්හැරීම තුලින් සියල්ල ලැබෙනවා කියලා කියන්නේ? බුදුදහම තුල නිරන්තරයෙන් කියන මේ සියල්ල අතාරින්න කියලා දෙයක්. මෙතනදී මේ කියන්නේ අපේ වටේ පිටේ තියෙන දේවල්, අපිට ඉන්න අය, අපිට තියෙන දේවල් අත්හැරලා දාලා අයින් කරලා දානවා කියන එක නෙමෙයි. මෙතනදී මේ අතාරින්න කියන්නේ මේ දේවල් මනසින් අතාරින්න කියන තේරුම. ඉතින් අපි මුලින්ම සරල උදාහරණයක් ගමු. ඉතින් ආදරය කියන දේ බලන්න. ඉතින් ආදරය කියන්නේ ඇත්තටම ලස්සන දෙයක්. ඒ වුණාට මේ ආදරය කියන දේ සදාකාලිකව තියෙන දෙයක් නෙමෙයි. මිනිස්සුන්ගේ හිත වෙනස් වෙනවා. මිනිස්සුන්ගේ ජීවිත වෙනස් වෙනවා. මිනිස්සුන්ගේ සිතුවිලි වෙනස් වෙනවා. ඇත්තටම අපිට මේ ආදරයේදී අපිට දුක හිතෙන්නේ ආදරේ නිසා නෙමෙයි. ඇත්තටම අපිට දුක හිතෙන්නේ මේ සදාකාලික නැති දේවල්. ඒ කියන්නේ මේ අනිත්‍ය දේවල් අපි නිත්‍යයි කියලා කියන්නේ මේවා සදාකාලිකයි කියලා හිතන් ඉදි තමයි අපිට දුක ඇති වෙන්නේ. ඉතින් බුදුදහම තුල කියා දෙන්නේ මේ ආදරය අතහැරලා දාන්න කියලා නෙමෙයි. මෙතෙන්දී අපිට කියා දෙන්නේ මේ ආදරය මනසින්, මේ බැඳීම් මනසින් අල්ලාගෙන ඉන්න එක අතහරින්න කියලා. ඉතින් මේ ආදර සම්බන්ධතාවවලදී මෙයා මට අයිති මගේ වෙන්න ඕනි කියලා හිතන් ඉන්න දේ තමයි මමත්වයේ කියලා කියන්නේ. ඉතින් හැමෝම වෙනස් වෙන්න පුළුවන් කියන දේ මනසින් තේරුම් ගන්න එක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඉතින් අපි අපේ සහකාරියෝ සහකාරයත් එක්ක සතුටින් ඉන්න ඕනේ, විඳින්න යන්න ඕනේ. අලුත් දේවල් කරන්න ඕනේ. ඒ වගේ අපේ සතුටින් ඉන්න ඕනේ. ඒ වුණාට අපි මේවා මනසින් අතහරින්න කියලා තමයි අපිට කියන්නේ. ඉතින් බලමු මේ මනසින් අතහැරියොත් ඇත්තටම මොනවාද අපිට ලැබෙන්නේ, මොනවාද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මෙතනදී අපි මනසින් අතහැරියට පස්සේ අපි දන්නා මේ දේවල් වෙනස් වෙන ස්වභාවය. අපි මේ දේවල් ගැන තේරුමක් ගත්තට පස්සේ දැන් අපේ සහකාරියෝ සහකාරයා වෙන කෙනෙක් එක්ක කතා කර හිටියොත් එහෙම අපිට ජෙලස් කියන දේ ඇති වෙන්නේ නැහැ. ඉතින් මේවට තදින් බැඳිලා ඉන්න කෙනෙක්ට දැන් මෙයා වෙනස් වෙන්න බෑ, තව කෙනෙක් එක්ක කතා කරන්න බෑ කියලා මේ දේවල් මට වෙන්න ඕනි, මගේ වෙන්න ඕනි කියලා අපි මේවට බැඳලා ඉද්දි අපිට මේ ජෙලස් කියන දේ ඇති වෙනවා. ඉතින් ඒ වගේ තමයි පොඩි දෙයකට කේන්ති යනවා. ඉතින් අපි මේවා තව අපිට ලං කරගන්න තදින් බැඳලා ඉන්න අපිට ලං කරගෙන තියන් ඉන්න. ඉතින් මේ වගේ වුණාම අපිට අපේ සහකාරියෝ සහකාරයා ළඟ අපිට සතුටින් ඉන්න බෑ. කියන්නේ අපිට අපි වෙන්න බෑ. අපි හැමතිස්සෙම මොකක් හරි එකට ලොක් වෙලා වගේ බැඳිලා වගේ තමයි ඉන්නේ. අපි මේවට අනවශ්‍ය විදිහට බැඳුනට පස්සේ ඉතින් අපි මේ දේ මනසින් තේරුම් ගත්තට පස්සේ අපිට අපේ සහකාරියෝ සහකාරයා ළඟ සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. අපිට අපේ වෙන්න පුළුවන් සල්ලොම කිව්වොත් එහෙම. එතකොට අපි මේ රිලේෂන්ෂිප් එකේ දේවල් ඇචීව් කරගන්න, සතුටින් ඉන්න, වෙනදටත් වඩා හොඳට අපිට මේ දේ කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේම මතක තියාගන්න ඕන එක තමයි අපි මේ බවුන්ඩරිස් කියන දේවල් අපි තියාගන්න ඕනේ අවශ්‍ය වෙලාවට. ඒ කියන්නේ දැන් අපේ සහකාරියෝ සහකාරයා චීට් කරනවා නම්, ඒ වගේ වැරදි දේවල් සිද්ධ වෙනවා නම් අපි මේ දේ මනසින් අතහැරලා තියද්දි අපිට ඇත්තටම දුකක් ඇති වෙන්නේ නැහැ. ඒනකට අපි මේ වෙනුවෙන් කරන්න යුතු ක්‍රියාමාර්ග ගන්න ඕනේ. එහෙම වුණාම ඇත්තටම මේ ප්‍රශ්නත් අඩු වෙනවා. අපිට ගොඩක් දේවල් විසඳ ගන්නත් පුළුවන් වෙනවා. ඉතින් බවුන්ඩරිස් තියාගන්නේ ඇයි කියලා කිව්වොත් එහෙම දැන් අපි මේ ගැන දැනුවත් වුණාට ගොඩක් මිනිස්සු ඒ ගැන දැනුවත් නැහැ. ඉතින් මේ බාහිර ලෝකේ දේවල් ඒ විදිහට සිද්ධ වෙනවා. ඒකින්ද තමයි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒකින්ද අපි බවුන්ඩරිස් ගැන අවධානය තියෙන්න ඕනේ. ඒකට අපි ඇත්තටම මේ මනසින් අපි දුක් වෙන දේ තමයි අපි අත්හැරලා දාන්න ඕනේ කියලා කියන්නේ. ඉතින් අපි ඊළඟට බලමු මේ මමත්වයේ සහ මේ මමත්වයේ අපෙන් වෙනම දෙයක් කියලා පෙන්වන්නේ කොහොමද කියලා. ඉතින් මේ මමත්වය හෙවත් ඊගෝ එක කියන්නේ අපි වෙනම කෙනෙක් කියලා හිතන එක. ඉතින් සරල උදාහරණයක් අරන් කියන්නම්. ඉතින් මේ දැන් මේ මුහුදේ රළ හිතනවා රළ වෙනම දෙයක් කියලා. ඉතින් ඇත්තටම රළ තියෙන්නේම මුහුදේ තමයි. ඉතින් මුහුද නැත්තම් රළත් නැහැ. ඒ වගේ තමයි. අපිත් හිතනවා මේ ඊගෝ එක නිසා අපි වෙනම කෙනෙක් කියලා. නමුත් අපි මේ ස්වභාව දාමේම කොටසක්. දැන් බලමු මමත්වය අපෙන් හෙවත් ඊගෝ එක අපෙන් සත්‍ය සංගවන්නේ කොහොමද කියලා. ඉතින් ගසක් බලන්නකො. මේ ගස කියන දේ නිර්මාණය වෙලා තියෙන්නේ හිරු එළිය, වාතය, පස කියන දේවල් එකතු වෙලා තමයි මේ ගසක් කියන දේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වුණාට ගසක් කවදාකවත් කියන්නේ මේ හිරු එළිය මගේ, මේ අතු මගේ, මේ කොළ මගේ, මේ පස මගේ කියලා කවදාකවත් ගසක් කියන්නේ නැහැ. ඉතින් මේ මිනිස්සු කියන දේ, ඉතින් මිනිස්සු කියන අපි නිර්මාණය වෙලා තියෙන්නේ මේ රසායනික ද්‍රව්‍ය එකතු වෙලා. ඉතින් ඊනොට අපි කියනවා මේ අතපය මගේ, මේ ශරීරය මගේ, මේ මිනිස්සු මගේ, මේ සම්පත් මගේ කියලා කියනවා. ඉතින් මෙන්න මේක තමයි ඊගෝ එක කියන්නේ. ඉතින් ගස් කොළ වලට හිතන්න බෑ.
අලුත් දේවල් කරන්න බෑ, කතා කරන්න බෑ. ඉතින් මිනිස්සුන්ට ඒ දේවල් පුළුවන්. ඉතින් මිනිස්සුන්ට හොඳ මනසක් තියෙනවා. අලුත් දේවල් කරන්න පුළුවන්, හිතන්න පුළුවන්. ඉතින් මේක මිනිස්සුන්ට ලැබිච්ච ස්කිල් එකක් කියලා ඔබ හිතන්නකෝ. ඒ වුණාට අපි මතක තියාගන්න ඕනේ අපිත් මේ සබදාමයේම කොටසක් කියලා. ඉතින් මේ දේවල් වලට අපිට ආස හිතන දේවල්, අපි දෙයක් ලස්සනයි කියලා දකින එක මිනිස්සුන්ගේ හැටි. ඉතින් ඒක අපි විඳින්න ඕනේ ඇත්තටම ලස්සන දෙයක් දැක්කට පස්සේ. ඒ වුණාට අපි තේරුම් ගන්න ඕනේ මේ දේවල් වලට අනවශ්‍ය විදිහට ඇලෙන්න යන්න හොඳ නැහැ. මොකද අපි මේ ජීවත් වෙන්නේ පෘථිවියක. ඉතින් මේ ගහකොළ වගේම අපිත් පෘථිවියේම කොටසක් කියලා අපි අවබෝධ කරගන්න ඕනේ. ඉතින් මේ වගේ ඩීප් පොයින්ට් එක ඔයගොල්ලන්ට තේරුණාට පස්සේ අපේ ජීවිතේ ගොඩක් දුරට වෙනස් වෙනවා. ඉතින් අපිට සතුටක් දැනෙද්දී ඒ දේ විඳින්න ඕනේ. ඒ වගේම දුකක් දැනෙද්දිත් පිළිගන්න ඕනේ. ඒ වුණාට අපිට මේ යථාර්ථය දැක්කට පස්සේ තේරුම් යනවා මේ කිසිම දෙයකට අනවශ්‍ය විදියට දුක් වෙලාවත්, අනවශ්‍ය විදියට සතුට වෙලාවත් කිසිම තේරුමක් නැහැ, වැඩක් නැහැ කියලා තේරුම් යනවා අපිට මේ යථාර්ථය දැක්කට පස්සේ. ඉතින් ඕගොල්ලෝ පොඩ්ඩක් හිතලා බලන්න මේ හැමදේම මනසින් හදපු දෙයක් නේද කියලා. ඉතින් ගසකට කවදාකවත් ඒ ගසේ තියෙන අතු, ඒ ගසේ තියෙන තවත් පැල නැති වෙද්දී ගසට දුක හිතෙන්නේ නැත්තම් ඉතින් අපිට දුක හිතෙන්නේ මේ අපේ මමත්වයේ නිසා. අපි මනසින් හදාගෙන ඉන්න දේවල් සහ මනසින් හදාගෙන ඉන්න බැඳීම් නිසා. ඉතින් මේ දේ මගේ වෙන්න ඕනි, මටම වෙන්න ඕනි කියලා අපි මේ හිතන් ඉන්නෙත් ඉතින් මේ తాපකාලික දෙයක් නින්දා කියලා අපි තේරුම් ගත්තට පස්සේ ඉතින් අපිට ගොඩක්ම සැනසීමකට ලක් වෙන්න පුළුවන්, සැනසීමක් අත්පත් කරගන්න පුළුවන්. අපිත් මේ ස්වභාව දාමයේම කොටසක් කියලා අපි තේරුම් ගත්තට පස්සේ. ඉතින් අපි මේ ගැඹුරු පොයින්ට් එක තේරුම් ගත්තට පස්සේ අපිට මේ දේවල් සිද්ධ වෙනවා. අපි මිනිස්සුන්ට ආදරය කරනවා. ඉතින් අපි මේ දේවල් වුණාට අපි මේවට අනවශ්‍ය විදිහට බැඳිලා ඉන්න දේ අපි නතර වෙනවා. ඉතින් අපිට මේ මනසට සිතුවිලි එන එක අපෙන් නවත්තන්න බෑ. ඒක මනුස්ස ස්වභාවය. ඉතින් මේ ඇත්තටම මේ සිතුවිලි නිර්මාණය කරන ලෝකෙ ඇත්තක්ද කියලා ඕගොල්ලෝ බලන්න. ඉතින් ඔයගොල්ලන්ට ඩීප් පොයින්ට් එක තියුණාට පස්සේ ඔයගොල්ලෝ ජීවිතේ ගොඩක් දුරට වෙනස් වෙනවා. ඉතින් අනිවාර්යෙන්ම. ඉතින් අපිට මේ බුදුදහම තුළ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තියෙන්නේ මනසට එන සිතුවිලි දිහා අපෙන් මේ හදන මායාව දිහා බලාගෙන ඉන්න කියලා. ඉතින් මේ සිතුවිලි වලට ඇලෙන්නේ නැතුව මේව දිහා බලාගෙන ඉන්න. ඉතින් අන්න එතන තමයි මේ සම්පූර්ණ මේ ඊගෝ එක නැති කරලා දැම්මට පස්සේ තමයි මෙතන බුදුදහම තුළ අපිට කියා දෙන නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි හොඳට ඉගෙන ගන්න ඕනේ, හොඳ රස්සාවක් ගන්න ඕනේ. ඉතින් රස්සාව ඉදිරියට යන්න ඕනේ. ඉතින් අපි ඉතින් මේ දේවල් කරන්න ඕනේ. මොකද මේ බාහිර ලෝක දේවල් සිද්ධ වෙනවා. ඒකින්ද අපිට කාටවත් අත නොපා ජීවත් වෙන්න ඕනේ. ඉතින් මේවා කරද්දී මේවට අනවශ්‍ය ඇලීම නැති කරගන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් හැමෝටම ජය වේවා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් සෙට් වෙමු. ඉතින් ඉදිරියට සෙට් වෙලා ඉන්න අපිත් එක්ක.